ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට අවශ්‍ය දේ තමයි ලයිටින් කියන්නේ. එහෙම නැත්නම් සරලව විදිහට වීඩියෝ හදන කෙනෙක්ට අවශ්‍ය දේ තමයි ලයිටින් කියන්නේ. ඒකෙන් මේ වීඩියෝ එකක ක්වොලිටි වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔය අත්දැකලා තියෙන YouTube කරන කට්ටිය ගාව වැඩිම TikTok කරන කට්ටිය ගාව ඒගොල්ලෝ ලයිට් එක යූස් කරන ඒගොල්ලෝ වීඩියෝ ක්‍රියේට් කරනවා. ඉතින් මගේ YouTube වලට හරියන විදිහේ ලයිට් එකක් මම දරසින් ඕඩර් කළා. ඉතින් මට හිතුණා මේක අන්බොක්සින් වගේ රිවිව් එකක් කරන්න. ඉතින් ඒ වීඩියෝ තමයි මේ තියෙන්නේ. වීඩියෝට යන කලින් කැන්සල් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලලා වීඩියෝ එක ලයික් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මම ඕන කරපු ලයිට් එකේ මේක පැකේජ් එකක් බලා ගන්න පුළුවන්. මේක තියෙන්නේ ස්ටෑන්ඩ් එකකට මේකේ තියෙන්නේ ලයිට් එක වගේම අනිත් දේවල්. බලන්න කොහොමද මේක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා මම බලන්න. ඔයාලට මේ වගේ බොක්ස් එකක් මේක බලා ගන්න පුළුවන්. මේක අන්බොක්ස් කරලා බලමු. ඔයාලට මේ විදිහට ලයිට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේක මෙන්න මෙහෙම පැත්තකින් මේ විදිහට ස්කෑනර් හයි කරගන්න කියලා මේකට බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එක හයි කරගන්න තියෙන කෑල්ල ෆෝන් එකට මේකට තමයි මවුන්ට් කරගන්න තියෙන්නේ. දැන් මේක පැත්තකින් තියන්න. මේක අන්බොක්ස් කරලා ඔයාලට පේනවා මේ වගේ ස්ටෑන්ඩ් එකක් තමයි අපිට හම්බෙන්නේ. මේක අඩි 7ක් විතර සර්විස් කරන්න පුළුවන් කියලා ඒකයි. මේ හොඳ හයියට තියෙනවා. මේක මවුන්ට් කරගෙන බලමු කොයි වගේද කියලා. අන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි මේක USB කේබල් එක තියෙන්නේ. මේක රිමෝට් එකක් තමයි තියෙන්නේ. මේ විදිහට ලේසියෙන් මේක මවුන්ට් කරගන්න පුළුවන් මේකට. ගොඩක් විසයිට නැතුව තියෙනවා. ඔයාලට මේක නිකන් කනෙක්ට් කරන්න බෑ. මේකට ඔයාලට චාර්ජින් ඇඩැප්ටර් එකක් අවශ්‍ය වෙනවා. මම මේ වගේ ඇඩැප්ටර් එකක් ගත්තා. ඊළඟ මේක කරන්ට් එක ගහගෙන කොහොමද? ඔයාලට පේන ඇති මෙතන පවර් බටන් එක ගාව මේ පාට ඊයත් තියෙනවා. මේක දිහා ඔයාලට පේනවා මේ වගේ ඊයත් තමයි මේක බලා ගන්න බලන්න. දැන් අපි බලමු මේ පාට තුනක් තියෙනවා. අපි එන් කරලා බලමු දැන්. අපි එනදි තායක පාටක් එන්නවා. තා පාට. ඒකේ පාට තුනක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මේක එළියක් අඩු කරන්න පුළුවන්. පාට තියෙනවා. මේ අඩු වෙනවා.
හොඳටම අඩු කරලා තියෙන්නේ. දැන් මාට මේ විදිහට ආයෙ වැඩි කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිමට කියන්න තියෙන්නේ මේ ලයිට් එකේ පල්ස් එක ඉතින් මේකේ සම්පූර්ණ ගාන උනේ 789යි. ඔයාත් මේක buy කරන්න හිතන් ඉන්නවා නම් මම ඒකට අවශ්‍ය කරන link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒක හරහා ලේසියෙන්ම මේ ring light එක හොයාගන්න පුළුවන්. ඔයාට මේක buy කරන්න පුළුවන්. මම හිතුවා මේ ring light එක buy කරනවා නම් කමෙන්ට් කරනවා. ඔයාගේ YouTube වලට බලන්න TikTok වලට බලන්න මේ ring light එක හොඳයි කියලා මම හිතනවා. ඔයාට අරන් බලන්න හොඳයිද කියලා. ඔයාටම තේරෙයි හොඳයිද නැද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මොකද හිතන්නේ කියලා ඔයාට කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක පල්ලෙහාට තියෙන channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝ එකක් තවත් දවසක් අරන් එනවා. ඒක අදට කියන්නේ